good morning ළමයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. අද දවසේ පටන් ගත්තේ උදේ පාන්දර අවුරුද්ද දවසේ තේ එක බීලා කිරි උතුරන්න තමයි උදේම හදන්නේ. නැකතට ඔය අපි අයියා ලිප ලාස්ති කරලා ලිප පත්තු කරනවා කිරි උතුරන්න. මං කිරි එක හදලා ගිහින් දුන්නේ. එයා ලිප හදලා තියුණා මං මේ කිරි අරගෙන යද්දි. උතුනුවේ දර පත්තුවෙන් නෑ ළමයා. ඔය අපේ අය ගෙනාලා තියෙන දර ඔක්කොම තෙතයි වැස්සට තෙන්වයි. අපේ අය ඩීසල් දාලා ලිප පත්තු කරන්න හැදුවා. ඒ පත්තු වෙන්නෙත් නෑ. ඊට පස්සේ අපේ අය කප් එකකට පෙට්‍රල් ගෙනාලා ඉවරලා පෙට්‍රල් දාලා මේ තමයි ලිප පත්තු කරගත්තේ කොහොම හරි. අනේ සෝරි මට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මම මේ වීඩියෝ එකක් ගෙනාවේ සති 3කින් හරි 4කින් හරි. ඔය ඩීසල් දෙපාරක් විතර දානවා යනවා පත්තු වෙන්නෙම නෑ ලිප. ජාතික ගති සිරිත අපේ උපවැටේ හෝ ජාතික ගති සිරිත අපේ බැන බැන ලිප පත්තු කරනවා දර තෙමිලායි කියලා මං එතන වාඩිගෙන පොඩි වීඩියෝ කෑලි 2-3ක් ගත්තා. ඔයාලට පේනවද දන්නේ අර බිම මේ අයියා එතන කිරි මුට්ටිය තියලා ඉවරලා දර හොයන්න ගිහිලා දර තෙත නිසා. ඔය අපේ පෙට්‍රල් දාලා උතන මේ පත්තු වෙන්නේ නැහැයි කියලා කප් එකත් ගිනි අරගෙන කප් එකත් විසික් කරන්න පල්ලෙමට. දැන් නම් කිරි ඉතිරෙන්න ළඟයි. මම මේ අවුරුද්දේ පළවෙනි පාරට vlog එකක් ගේන්නේ අවුරුදු ඔයාලා හැමෝටම සතුට සෞභාග්‍ය සපිරි නිරෝගිමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 2026 හැමෝගෙම සිතුම් පැතුම් ඉටු වෙන්න ඕන. ලස්සනට ජීවත් වෙන්න පුළුවන් අනාගතයක් හැදෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. කිරි උතුරලා ඉවරලා මම උයන්න ගත්තා. මේ නම් අල බෙදුම් හදන්න මේ මම අලු ටික තඹ ගත්තා. ඊට පස්සේ මම මස් එක සීසන් වෙන්න තිබ්බා. මේ කරි පැකට් එකයි ඇස්රා කහ ලුණු කුඩු ගම්මිරිස් දාලා සීසන් වෙන්න තිබ්බා. මම මේකේ අන්තිමට පෙන්නනවා. මම හිතන්නේ මම දාපු මස් කරි එක. ඉතින් ඔන්න ඔක තමයි දාලා සීසන් වෙන්න තිබ්බේ. ඊට පස්සේ පරිප්පු එක හදාගත්තා. මම පරිප්පු එක මුලින් උයලා ඉවරලා ඊට පස්සේ මේ මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මම ඔය තෙල් දාන්න ටිකේ වීඩියෝ එකක් ගත්තා. මේ තියෙන කලින් හදාගත්තු පරිප්පු එක. දැන් අල ටික තැම්බිලා ඉවරයි. මේ ඊට පස්සේ මම දැන් අල ටික බාගෙන යනවා. සුද්ධ කරගන්න තියෙන අල ටික. අල රස්නේ ඒකේ ඉඳ මම පොඩ්ඩක් නිවෙන්න තිබුණා. මේ ලිපෙන් බාපු ගමන් ඔය තියෙන්නේ. එතකම් මම ලුණු ටික කපාගත්තා. ලුණු මිරිස් කරපිංචා ඊට සුදු ලුණු ඒ ටික කපාගත්තා පරිප්පු එකටයි මේ මස් එකටයි. අර ටික සුද්ධ කරගත්තා. ඒ ටික සුද්ධ කරගෙන මම කෑලි වලට කපාගත්තා අල බෙදුමට එකතු කරා. ඊට පස්සේ කැරට් ගෙඩියකුයි රිස් ගහකුයි අරගෙන එන්නලා ඒකත් කපාගෙන තියාගත්තා. මට ඒතකොට ලේසි මේ ටක් ගාලා හදාගන්න ඒ ටික. මම තව කියන්න ඕන මේ ඔතන මම කැරට් ගෙඩියක් ගත්තට අන්තිමට මම තව කැරට් ගෙඩියක් ගත්තා. කැරට් ගෙඩිය මදි වෙලා. මස් එක තමයි දැන් හදාගන්න යන්නේ. අර තෙල් දාන්න ටිකේ මට වීඩියෝ එකක් ගන්න බැරි වුණා අමතක වුණා. දැන් මේ උයන එකේ මම පොඩි වීඩියෝ එකක් ගත්තා. ඔතන නම් මස් එක ඔය බාගෙට තැම්බිලා තියෙන්නේ. මස් එකත් මං හදාගෙන ඉවරයි. ඔය ලිපෙන් බාපුවම ගමන් හොඳට හින්දෙන්න හදලා තියෙන රසම රසයි. මම දැන් ඔය ලුණු ටික කපා ගත්තා අල බෙදුමට දාන්න. අල බෙදුමත් ටක් ගාලා හදාගත්ත ළමයි බඩගිනි අපි උදේ කිරිබත් හැදුවේ නෑ. මම 13 වෙනිදා උදේ කිරිබත් හැදුවා. ඒකෙන් හින්දා හදන්න උන්නේ නෑ කිරිබත්. අල බෙදුමත් හදාගත්තා. අනේ සෝරි ඒකේ වීඩියෝ එකක් ගන්න බැරුණා. ඒකත් අමතක වුණා. බතත් ඒ වගේ බතත් අර ටික දාලා ඉවරලා
එක්ස්ට්‍රා දාලා බතත් මම මේ ලිපේ තියලා මේ රයිස් කුකර් එකේ තියලා තියුණේ එක්ස්ට්‍රා දාලා ලුණු දාලා රම්පේ දාලා එහෙම ලිපේ තියලා තියුණේ. මේ පරිප්පු එක උයලා ඉවරයි. ඕකේ මේ අපේ තාත්තා භාගයක් බෙදාගෙන මේ බත් කනවා මම බලද්දි. මේ චිකන් එකත් මේ උයලා ඉවරනාට පස්සේ ඒකෙනුත් අපේ තාත්තා බෙදාගෙන. ඊට පස්සේ මේ පිපිඤ්ඤි සලාදයක් හැදුවා මං. ඒකෙත් පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඊට පස්සේ පපඩම් බැද්දා. පපඩම් බැදලා ඉවරලා මේ බත් කෑවා අපි තුන්දෙනාත් එක්කම. රස්ම රසයි ඉතින්. බත් කාලා වොෂ් එකක් දාගෙන අපි තුන්දෙනාත් එක්ක පාන්සල් ගියා. අද මේ පාන්සල් යද්දිත් අපි ගොඩක් පරක්කු වෙලා. ඔය ඉතින් අපි තුන්දෙනා තමයි. ඔය අපේ පන්සල තව වීඩියෝස් වගේක් තියෙනවා. අපි මේ ගොඩක් වෙලා ඉන්දියා පන්සලේ අපි පන්සලට ගියා විතරයි වහින්න ගත්තා. පහන් පත්තු කරන්නත් උන්නේ හොඳටම හුළඟ. ළමයි ඔයාලා දන්නවද මේ මල මොකක්ද කියලා? මේක සිද්ධාර්ථ මල. හරිම ලස්සනයි නිකන් ප්ලාස්ටික් මලක් වගේ. ඔතන වීඩියෝ එකක් ගත්තට මම පුදුම බයෙන් යන්නේ අපේ පන්සලේ තියෙන පඩිපෙළ තියෙන්නේ කළු ගල් වලින්. වැස්සට පස්සේ පුදුම විදිහට ලිස්සනවා ඒ ගල්. ඔය ඔතනදී හොඳටම පේනවා හරිම බයෙන් බහින්නේ හැමෝම ලිස්සනවා ඒ ගල් පුදුම විදිහට. බලන්න අපි පන්සලේ තියෙන ලස්සන. අපේ පන්සල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය. මං කලින් කිව්වනේ පඩිපෙළ ලිස්සනවයි කියලා. ඔය නම් තියෙන මේ අපි වහින්න කලින් මේ පන්සලට ආපු වෙලාවේ ගත්ත වීඩියෝස් වගේ. එතකොට වැහලා නැහැ. ඔය නම් මම යාළුවෙක්ගේ ගෙදර ගියා අපි පන්සල් ගිහිල්ලා ඇවිල්ලා එතකොටත් වහිනවා. යද්දිත් වහිනවා එද්දිත් වහිනවා. මං ගෙදර එද්දි ටිකක් තෙමිලා ආවේ. ඔය එද්දිත් හොඳටම ටිකක් පොද ගහනවා. ඔය ඉතින් අපේ පූසා. එයා හරි පණ්ඩිතයි ඉතින් ඔහොම ඉන්දියාට. ඔහොම අමාරුවෙන් ඔය වීඩියෝ එකටත් ගත්තේ මම. ඔය අපේ එහා පැත්තේ ගෙදර මල්ලිට තියෙන X1 එකක්. එයා ඒකට බයයි. එයා ස්ටාර්ට් කරාම රේස් කරනවනේ. මෙයා ඒකට බයයි. ඔය පැනලා දුවනවා බයයි. ඔය ආයෙ පාරක් ඇවිල්ලා තමයි ඔය සාලේ ඉඳගෙන ඉන්නේ. ඔයාලට ආයෙත් මගේ උයන ව්ලොග් එකක් ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ ව්ලොග් එකක් ගේන්නම් ආයෙ. අදට මම වීඩියෝ එක එන්ඩ් කරනවා. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for watching.